මේ වගේ නිවුස් එකක් තිබ්බා දෙරනේ දාලා කරාබු දාපු කොණ්ඩේවාපු සිසුන්ට ගන්නවා පියවර කියන්න කියලා. ඉතින් ඒකට මෙන්න මේ වගේ කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් අය දෙමෝපියන්ට බැරි තමන්ගේ දරුවා නියමිත විදිහට පාසලට යවන්න කියලා. ඉතින් මෙන්න මේක ඇත්තටම බැලුවොත් එහෙම ඔයාලගේ මතය මොකක්ද දන්නේ? මගේ මතය නම් හැමදේම දෙමෝපියන්ට කරන්න බැහැ නම් දෙමෝපියෝ ළමයි හදනවා ඔක්කොම කරනවා. හැබැයි අවුරුදු 3-4ක් යනකොට ඉස්කෝලේට යනවා. දැන් ගෙදර තියාගන්න ඕන පොඩි කාලේ ඉඳන්ම. ඉතින් මේකට හොඳම දේ තමයි මොකද? ඉස්කෝලේ කියන තැන අනිවාර්යයෙන්ම පිළිවෙලක් විනයක් කියන එකක් හදන තැන. ඒකට කොණ්ඩේ කපන්න ඕන ඔක්කොම එක විදිහ නම් ඒ විදිහම තමයි අඳින්න ඕන අඳුන් ඒ විදිහමයි. ඉතින් ඒ හින්දා දෙමෝපියන්ට එක කියලා වැඩක් නැහැ. මොකද හේතුව තමයි ඉස්කෝලේට එනවා නම් ඒ පිළිවෙලට එන්න ඕන. එහෙම නැත්නම් ඉස්කෝලේට එන්නේ නැතිව ඉන්න ඕන. ඉතින් මේක තමයි මගේ නම් අදහස. මොකද ඉස්කෝලේ කියන තැන ආයෙ හදලා තියෙන්නේ ඒ දරුවන්ට සුදුසු දේවල් සුදුසු විදිහට හැම දෙමෝපියන්ටම තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් ඒ පිළිවෙලට හදන තැන තමයි ඉස්කෝලේ නැත්නම් පාඨශාලාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා එතනට අදාළ විදිහට නීති රීති තිබුණා නම් තමයි මේක හදන්න පුළුවන් ඉන්නේ. එහෙම නැතුනොත් හදන්න බෑ. ඉතින් මම හිතනවා මෙන්න මේ විදිහට තියෙන කමෙන්ට්ස් වලට හොඳම පිළිතුර ඒක වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ මතය මෙතෙන්දී සඳහන් කරන්න මේ පනත වැරදි කියලා ගොඩක් අය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන කමෙන්ට්ස් වලට ඔයාලට ගිහිලා කියවලා බලන්න පුළුවන්. රටේ ආණ්ඩුව අවසානයටපත් වෙච්ච ආණ්ඩුවක්. ඉතින් මේ වගේ නොයෙකුත් ආකාර දේවල් තියෙනවා. ඉතින් මගේ අදහස නම් දෙමාපියන්ට ඇත්තටම බැලලා වැඩක් නැහැ. මොකද හේතුව එයාලට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හැබැයි එක තැනකට එනවනම් යම් තැනකට පිට තැනකට එනවනම් එතනට ඒ යුතු පිළිවෙල තියෙන. ඒ පිළිවෙල හරියට නීතිගත කරලා හැදුවත් තමයි ළමයින්ට හරියට අධ්‍යාපනයක් ලබා ගන්න විනයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයාලට හිතනවා නම් මේක හරි කියලා channel එක subscribe කරලා තියාගන්න, support එකක් දෙන්න, comment එකක් දාන්න, like කරන්නත් අමතක කරන්න එපා.